හැමදාම මේ අතපය වැඩ කරන්නේ නැහැ. හැමදාම කතා කරන්න පුළුවන්ද? ඔය හැම එකක්ම ඔය තෙරපි හරි බණ අහන්න තියෙන්නේ බොහොම ටික කාලයයි පින්නතුනේ. රෝද පුටුවක ඉන්න කෙනෙකුට මෙතෙන්ට එන්න හිතන්නවත් පුළුවන්. පෙරලගෙන හරි එන්න පුළුවන්. ටික කාලයයි මේකේ තියෙන්නේ. ඔය සමහරව හිතන් ඉන්නෝනේ අවුරුදු 7-800ක් ඉන්නවා කියලා. මම බණ කියනකොට මරන්න පුළුවන්. ඔය ඇත්ත බණ අහනකොට මේවා එහෙම ජීවිතනේ. මොකක්ද මේක බේරගන්න තියෙන වෛරය? අලුත්ගම චණ්ඩි ඉන්නවද නැහැ? චණ්ඩි ගන්න මේ වුණෝ බස්සලින් රුපියල් 150ක් අහු කරන්නේ මං කියන්නේ. ඔය එහෙම ඉන්නව නේද? නැද්ද? තවුණාද ඔය මේ කුඩු වයිස් තියනවද නැති වෙයිද? නෑ බොහෝ ටවුන් වල තියෙනවා ඒකයි. ඔවා නේ පෙති කොල්ලොන්ගේ සාක්කුව වල දැන් බලුවා පෙති කාඩ් එකක්වත් තියෙනවා. පොඩි පැටව මේ ජීවිතවල මෙව්ව කරන්න කාලයක් තියෙනවද? ඊළඟ තප්පරේ මැරෙන්න ඉන්න අපි. ඊළඟ තප්පරේ ව්‍යාධියට පත් වෙන්න ඉන්න අපි. හරි අවිනිශ්චිතයි. ඌව කරන්න එපා. තාත්තා කියනවා මෙව ඉතින් වෙනකන් තේරෙන්නේ නැහැ හොඳේ. අතරහන්දි පණ නැති වුණාට පස්සේ තමයි සේරම මතක් වෙන්නේ අන්තිමේට. මේ ඊට කලින් බොහොම කරුණාවෙන් කියන්නේ හාමුදුරනේ දැන් මගේ අනිත් කකුලටත් ඇවිල්ලාලු තියෙන්නේ. මොකද්ද? අර යටිපතුල් පැසවන ලෙඩේ ඇවිල්ලා. කකුල් දෙකම කැපුවා පින්නතුනේ. මේක කාටද වෙන්නේ නැත්තේ? මේක හැම කෙනෙකුටම වෙන්න පුළුවන්. මොනවාද ගහ බැනගෙන ඔට්ටු වෙන්න තියෙන්නේ? ඔය මියුසිකල් ෂෝ එකක් හෙට ලෑස්ති කරන්නකො. 25ක්වත් ගහ ගන්නවනේ. තියෙන ගොංකම වෙන මොකද්ද? කොල්ලෝ ඩිංග නැත්තම් හෙල්මට් පාරවල අතාරින්න බැල්ලුවේ. තියෙන මොඩකම. මේකේ මොකක් හරි තියෙනවද අපිට අනකත් එක්ක ඔට්ටු වෙලා ඉතුරු කරගන්න දෙයක් තියෙනවද? ගෙවල් වල කට ඇරියොත් කතා කරන්නේ මොනවද? අම්ම කුණුහරුපෙන්නේ කතා කරන්නේ. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? අලුත්ගම බොන්නේ නැති හින්දා ටිකක් මේ අඩු වෙදි සමහරට අර බොන පැති වල ටිකක් වැඩි. මේ වෙනකොට කී ගමනක් තාත්තලාගෙන් අහන්න දෙයක් ඇන්නේ. ඇති හැටි කුණුහරුපෙන් බැලනත් අඩි ගහනවනේ බිරිඳට. ඒක අහලා වැඩක් නැහැ. මං අහන්නම් මේ බණ අහන්න ආපු තරුණයන්ගේ. පින්නතුනි මම මේ ගහන්නේ අපේ මේ බණ අහන්න ආපු සත්පුරුෂ තරුණ මහත්තුරුන්ගෙන්. මේක මට මොන જાතිය වුණත් කමන්නේ. ඇවිල්ලා ඉන්න කොල්ලොන්ට මම මේ කියන්නේ. පුතේ මේ වෙනකොට කී පාරක් විතර අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවද? මම නිකන් බණ අහන ගමන් කල්පනා කරන්න බෑ. කී පාරක් අම්මට වේසි කියලා බැලලා තියෙනවද? ඔල්ල බයිනෝ. තාත්තට කියනවා තෝතෝගේ වැඩ බලන් හිටුලු. කියන්නේ නැද්ද? ඔය පොලිසිය මහත්තුරුන්ගෙන් අහන්නකො දරුවෝ කොච්චර එනවද? ඕක නවත්තන්න ඕනේ. හැමදාම අර දැක්කද දනිට්ටම්බේ? වෙනදින මට මෙව මතක් වුණාම බණ නෙමෙයි කියවෙන්නේ ඒකයි. කියන්නත් ඕනේ ඉතින් ඒ හින්දා. හොඳ විනාඩි 45ක් ඉවරයි. බණ කියන්න වෙලාවක් යනවා. ඔය නිට්ටම්බේ අර දැක්කද පවුලේ එකම පුතා? තාත්තා කියනවා මහත්තයා ඔළුවේ ගැටලු.
ඇයි කියලා අහපුවාම කියනවා කොල්ල ඇවිල්ලා ඔළුවෙන් අරගෙන බිම ඇන්නලු. මොකටද? උඩු ගහන්න සල්ලි ඉල්ලලා. අම්මගේ ෆෝන් එක ඉල්ලුවලු විකුණන්න දෙන්න කියලා. අම්මා ඒක දුන්නේ නැහැ කියලා අම්මටත් ගැහුවා. අම්මටයි තාත්තටයි දෙන්නටම ගහලා ගෙදරින් එළියට දැම්මා. මම මේක කියන්නේ ඔය විකුණන මහත්තුරුන්ට ඕක නවත්තන්න. එක පෙති කාඩ් එකක්වත් අලුත්ගම විකුණන්න එපා. ඔවගේ අයිස් වකාරනේ. කවුද ඌව ගහන්නේ? දුප්පත් අම්මගේ තාත්තගේ දරුවෝ. අවුරුදු 16 17 18 පැටව්. අවුරුදු 25 30 තරුණයෝ. බඩු මුට්ටු කරගහන මිනිස්සයාගේ ඉඳන් පුරුදු වෙලා ඉන්නේ මොකේද? මුළු දවසම වැඩ කරලා හැන්දෑවට කන්නේවත් නැහැ. දවස මොට්ටු වෙලා බලන්නේ ඔය මොකෙක් හරි ගාවට ගිහලා මොන හරි කරන්න. අපේ මේ අලුත්ගම තරුණයන්ට ලොකු වගකීමක් තියෙනවා. අලුත්ගම තාත්තලාට ලොකු අභියෝගයක් තියෙනවා. මේ තරුණ පරම්පරාව මේකෙන් මුදවා ගන්න ඕනේ. අම්මලා තාත්තලා පුදුම විදිහට දුක් විඳිනවා පින්නතුනේ. එක අම්මා කෙනෙක් මට ෆොටෝ එකක් ගහලා එවලා තියෙනවා. අවදාවත් ඒ වගේ දුකක් එක අම්මා කෙනෙකුටවත් වෙන්න එපා. අම්මගේ කම්පෙති දෙක ඉරිලා. මං ඇහුවා මොකද? පුතා පිටිපස්සෙන් ඇවිල්ලා ඇදගෙන ගියා කිව්වා. කරාඹු ගැලෙව්වේ නැහැ මොකද කරුවේ? කන්දක ඉරාගෙන අම්මගේ ලේ අතට අල්ලට එක්කහුව වෙන්න වැක්කරෙන්න කරාඹු දෙක ගලවගෙන ගියා. මොකේටද? කුඩු ගහන්න. අයිස් වලට තරුණය හුරු වෙලා. මේවා නවතින්න ඕන. ධර්මයේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් තරුණ මහත්තුරු දැන් හරියට බණ අහනවා. සත්පුරුෂ දරුවනේ නිකං හරි කමක් නෑ මැදි වෙලා තියෙනවා නම් හෙට ඉඳන් නවත්තන්න. ඔය කොල්ලෝ කියනවා නේද දැන් අමාරුයි සීක් එක කියලා. ඔහොම කොල්ලෙක් මට කිව්වා උට සීක් එකලු. ආන්දන් ඇතුලේ බන්ධනාගාරේ. මම දැන් මේනකන් ඉන්නේ බන්ධනාගාරේ ඉන්නකොට සීක් එකට මොකද කෙරුවේ කියලා අහන්න. සල්ලි දෙනවද? ගුටි තමයි ඉතින්. වෙන මොනවාද? මේ සමහර පොඩි උන් ඉන්න බීඩියක් නැත්තම් වැසිකිලියන්නේ නෑලු. පොඩි කොල්ලෝ. මානසික ලෙඩ නේ ගොංගස්. ඔව පුතේ නවත්තන්න. කොල්ලෙක් තරුණයෙක් වුණාම හොඳ පෞරුෂයකින් ඉන්න ඕනේ. නිකමටවත් හිතෙන්නේ නැද්ද සිගරට් එකක් බොනකොට බිත්තර සෝටිස්සයක් කෑවනම් මොකද වෙන්නේ කියලා? දැන් කිය අරකින් එන එක මේකෙන් එන්නේ නැහැ කියලා. මතක තියාගන්න. ලොකු නැඹුරක් තියෙනවා. මේ යුගය තරුණයෝ කොච්චර බනහනවද කියනවා නම් මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. දැන් කියනවා මං එවලා තියෙන්නේ පල්ලියෙල්ලු. ඒ හින්දා තරුණයෝන්ට අහුවෙන්න එපාලු. අත්නෝරුවේ සිරිතම් එවලා තියෙන්නේ. අනේ ඒක දන්නේ නැහැ ගම කොහෙද කියලා. පල්ලියෙල්ලු එවලා තියෙන්නේ. මං උස්සන්නේ NGO වලින්ලු. දැන් මං NGO වලින් උස්සනවා කියමුකෝ. ඔයත් කවුද ඉස්සුවේ?
එන්ජෝලින් ආවද ගෙදරට ආංගාද කත්නූරුගේ බණත් තියෙන අලුත් ගම හඬ යන්න කියලා. සල්ලි පොම්ප කරනවලු මගේ බණවලට. ඊයේ මතුගම බණනේ. කොහොමද 80000ක්වත් දෙන්න ඇති. දබ වැස්සනේ. ඔය මැද්දට ගෙනල්ලා දාන්න ඕන මට බයින් එකේ. මොනවා වගේ වෙයිද? ආපතටිකින් තමයි ගන්න වෙන්නේ. මිනිස්සු දොහොත් මුදුන් දීගෙන සාදුකාර තියාගෙන බුද්ධා ලම්බන ප්‍රීතියෙන් සම්බුද්ධ ශාසනයට තියෙන ආශ්චර්යයට ධර්මයේ තියෙන හාස්කමට සිවුරට තියෙන ආදරයට පින්නතුනි ජාණෙන් ජන්මෙන් පුරුද්දෙන් එන බෞද්ධකමට හැරවෙන මොකේද? ධර්මයේ ගුණ කියන තැන උගන්වනවා සන්දිට්ඨිකෝ. ධර්මයේ ගුණ සාන්දෘෂ්ටිකයි. ඒක තමයි ඔය පේන්න තියෙන්නේ. වෙන මොකේද? ඇත්තොන්ට සල්ලි දුන්නද බණහන්න යන්න කියලා? මතක තියාගන්න. ඔය සල්ලි දීලා කියමුකෝ. දීලා හරි කවන්නේ පින්නතුනි කුඩු ගහනක නවත්තනවා නම් එච්චරයි. මේක පල්ලියෙන් නෙමෙයිනේ. අපායෙන් හරි කමක් නැහැ. ඒවල මේකට හොඳක් වෙනවා නම් මොකද වෙන්නේ? ඒ නිසා අපේ තරුණ මහත්තුරු දැනගන්න. ධර්මයේ හාස්කම කොච්චරද කියනවනම් අර පෙති විකුණන කොල්ලෙක් කියනවා මන් නැවතුවලු. මේ විකුණන මහත්තුරු මේවා නවත්තන්න. අම්මා තාත්තා දුක් විඳිනවා. ධර්මයේ හාස්කම කොච්චරද කියනවනම් සත්තයි අලුත්ගම වෙනස් වෙනවා පින්නතුනි. එහෙනම් බුදුබණ බොරු වෙන්න එපයි. මොරටුවේ පැටියා කියනවා කොල්ල කුඩු වික්කේ. අය විකුණන්නේ මං හවද නඩුවලට සල්ලි කොහෙන්ද? දරුවන් අරුවට ගෙවන්න සල්ලි එපේ. රස්සා කරලා ගෙවන්නයි. හමුදුරනේ මං ඇතුළට යනවලු. බලන්න. මට දුක හිතුණා පින්නතුනි. මං ඇතුළට යනවලු. මං වෙයි. නැත්තව ලොකු පිරිසක් බේරනවලු එකෙන්. මේ ධර්මයේ හාස්කම සෙල්ලන්නේ තරුණයෝ බණහඬ ගත්තාම තරුණයන්ට තරම් මේක දැනෙන පිරිසක් නැහැ. කොල්ලෝ ධර්මයට අනුව ජීවත් වෙන්නේ හිරගෙවල් වල වුණත් ගිහිල්ලා ලෑස්ති වෙලා පෝරකේ බාධාවක් කරගන්නේ ධර්මයට අනුව ජීවත් වෙන්න. කොල්ලා කියනවා හිරේ ගියත් කමක් නැහැ අනික් කෙවුම් බේරනවලු. බලන්න. සත්තයි මේවා විකුණන මිනිස්සු මේවා නවත්තනවා. මේ ගෙයක් ගානේ අම්මා තාත්තා සතුටින් ඉන්න ඕනේ. වෙනදුනි මෙව්ව හදාගන්න නැතුව කොහොමද අපි නිවන් දකින්නේ? ජරාව ව්‍යාධිය මරණය ගැන පන්සල් වල එක්කහුව වෙලා බණ කියන්න කලින් පන්සලේ පින්කටේ පරිස්සම් කරියකද? පැන්කෙන්ඩිය පරිස්සම් කරියක හොරකම් කරනවා. පිත්තල බුදු පිළිමයක් තිබ්බ හැකිද? පිනතුනේ නිවන් දකින්න බණ කියන්න විහාරකේ ඇරලා තියෙන්න ඕනේ. බණමඩු ඇරලා තියෙන්න ඕනේ. පන්සලේ ගේට්ටු ඇරලා තියෙන්න ඕනේ. වහලා තියෙන ගේට්ටු ටික අරගන්න ඕනේ පින්නතුනි ඉස්සරලා. වෙන කොහොමද මේවා කියන්නේ අපි? මිනිස්සුන්ට නිදහසේ රැක් දවාලක් නැතුව පන්සල් එන්න තියෙන්න ඕනේ. අම්මට තාත්තට සනසීමෙන් මැරෙන්න පරිසරයක් තියෙන්න ඕනේ. දරුවන්ට අපේ තරුණයන්ට මේ පන්සිල් ටිකවත් ගන්න හොඳ සිහියක් තියෙන්න එපයි. බුදුවරු උගන්වන්නේ නේ විනයෝච සුසික්කිතෝ. හොඳ විනයක් තියෙන්න ඕනේ. හොඳ ශිල්ප ශාස්ත්‍රීය අවබෝධයක් තියෙන්න ඕනේ.
එනිසා මතක තියාගන්න මේවා හදන්න නම් අර ගිල්ල ගන්න විනාශ වෙන ඒවා සේරම නවතින්න ඕනේ. මං ඔය අපේ තාත්තලාට කියන්නේ තරුණ මහත්තුරුන්ට කියන්නේ බොහෝම පුංචි කාලය තුල හෙට ඉඳන්වත් හැදෙන්න හැම තැනකදීම කරන යෝජනාවක් තියෙනවා. පින්නතුනි ඔය මම මේක මෙහෙත් කියනවා දැන් මේක ඉවරලා දැන් කළුතර බණ දුවේ පන්සලේ කතා කරලා කියනවා දැන් පටන් ගමුලු. ඇයි පිරිලා ඇත්ත හිතන්නකො දැන් ඉඳගෙන ඉන්න අම්මලා තාත්තලා වැත්තන තව ටිකකින් නැගිටිනවනේ. මිනිස්සුන්ට බණ අහන්න ඕන පින්නතුනි. මිනිස්සුන්ට නිමෙන්න ඕනේ. මිනිස්සුන්ට දැනගන්න ඕනේ හාමුදුරුවනේ හරි මොකද්ද වැරදි මොකද්ද කියලා. මිනිස්සුන්ට දැනගන්න ඕනේ පව් මොනවාද පින් මොනවාද කියලා. හෙට ඉඳන් ගෙදර අම්මට තාත්තට දරුවන්ටව කිසි කෙනෙකුට මේක ඉතින් හෙට ඉඳන් කරන්න ඕන හොඳ තෝ කියලාවත් කියන්න එපා. පැහැදිලිද මං කියන එක? හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. මම කියනවට ඕක නවත්තන්නකෝ. හෙට ඉඳන් ගෙවල් වල කුණු හරපයක්වත් කියන්න එපා පින්නතුනේ. මම නිකන් කියනවට ඕක කරන්නකෝ. හෙට පටන් ගන්න පුළුවන්. මෙතෙක්කල් බිරිඳට දරුවන්ට ස්වාමියාට දෙමව්පියොන්ට කතා කරේ එහෙනම් අපේ තාත්තලා හදවතට තට්ටුවක් දාලා බලන්න මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කීපාරක් අම්මට බිරිඳට කුණුහරුපෙන් බැලලා තියෙනවා. මේ දරුවෝ ඉස්සරහ බිරිඳට කුණුහරුපෙන් බයිනවනේ. කෙලලා ගිහපුවම මොකද කරන්නේ? ඕව නවත්තන්න. මගේ දුවේ මගේ පුතේ කියලා අම්මා තාත්තා එක්ක ඉන්න ඕනේ. මගේ අම්මේ මගේ තාත්තේ කියලා දෙමව්පියෝ එක්ක ඉන්න ඕනේ. හරි හොඳට ගෙවල් වල පවුල් වල ඉන්න පින්නතුනි 7-800ක් නෑ 5 දෙනයිනේ ඉන්නේ නේ. අනේ ඔය පහත් එක්ක මස් 500ක් අරන් ගිහිල්ලා කන්න බැරි කම නෙවෙයි තියෙන්නේ. වෙන මොකද්ද තියෙන්නේ? තාමත් ඔට්ටු වෙන්නේ 5 දෙනාට එකට ඉඳගෙන එකට බත් කන්න නෙමෙයිද? ඔක කොරන්න හෙට ඉඳ. නේ අර මම මේ දරුවන්ට කියන්නේ අර තියෙන්න ඕනේ හොඳේ මගේ අම්මනේ මගේ තාත්තේ කියලා අම්මා තාත්තා වැළඳ ගන්න එකක් කවදාව මැරුණාට පස්සේ මලමිනි කණ්ඩ හැදුවට වඩා තියෙනවද? වෙනතන ගිලී කියලා හිතනවනේ මිනිහත් එක නැද්ද? නේ මට හිනත් යනවා මලකවල්ල ගියපුවා. කකුල් දෙක අල්ලගෙන ඉඹගෙන ඉන්නවා. වැඳලා නැහැ අවුරුදු 30කින් විතර දනිස් දෙකෙන් පහල අල්ලලා. සිද්ධාලේප ටිකක් ගාපු නැති දරුවේ දැකලා තියෙනවද මල ගෙවල් වල? ඒවනම් මල කෝලා. පෙට්ටිය වටේ බල්බ් බැලුවතන දැකලා තියෙනවද? ෆෑන් දෙකයි. මොකටද දඩි දානවද? අනේ කෝලා. පවුඩර් ගන්නවා පින්නතුනි මලමිනි. දැකලා නැතර ඔළුව පීර ඉන්න අඬ. තියන්න තියෙන සුමානයක් විතර සාලේ මැද්දේ. ඔය ඇඬිලිත් නෑ වැලපිලිත් නෑ අඬනවා ගිහිල්ලා වල්ලන්න කියලා ඊට පස්සේ. නැද්ද? පෙරියන් දෙන්නේ බොරුවට. හරි ආදරෙන් අම්මා තාත්තා එක්ක ඉන්න. එක වචනයකින්වත් අම්මගේ තාත්තගේ හිත රිද්දන්න එපා. තරුණ මහත්තුරු දැනගන්න ඕනේ. පුතේ රස්තිය අදු ගහන එක නවත්තන්න. ජීවිතේ වැරදුනොත් වරදින්නේ අපේ ඔය වයිසි මහත්තයන් අහලා බලන්නකො. කවදා හරි අපදෙන්න ආවනම් අපදෙන්න ආවේ
යාළුවෙක්ද අම්මා තාත්තද? අම්මයි තාත්තයි. ඔය ගංජා ගහපු යාළුවෝ ඇපදෙන්න එනවද? කුඩු පැකට් එකට සෙට් වෙච්ච උන් ඇපදෙන්න එනවද? මොකක් කරි වුණාම පුතේ මොකෙක් ඔක තේරෙන්නේ නැහැ නේ මේ කොල්ලොන්ට ඒකනේ කියන්නේ. දෙයක් වුණාට පස්සේ ඉන්නේ අම්මයි තාත්තයි කසාද මැදලා නම් බිරිඳයි විතරයි. ඔච්චරයි. ඒ වුණාට හපංකම් පාන්නේ කාටද? අම්මටයි තාත්තටයි බිරිඳටයි. අම්මා තාත්තා එක්ක හරි හොඳට ඉන්න. නේ ඔය හරි ආදරෙන් ගෙවල් වල අම්මා තාත්තා එක්ක ඉන්න ඕනේ. මම මේ අලුත්ගම තරුණ මහත්තුරුන්ට පොඩි යෝජනාවක් කරනවා. දැන් මේ අද නොවැම්බර්නේ මම ජනවාරි 25 එනවා උඩකොටුවේ පන්සලට බණකට. ඉරිදා කට්ටියම එන්න ඕනේ. ඔය එතකොට මට මේක ආයෙත් අලුත් කරන්න පුළුවන්. මතක තියාගන්න. හෙට ඉඳන් ජීවිතේ මුස්පේන්තුකම පිරিলা නම් තියෙන්නේ. දන්නවනේ මුස්පේන්තුකම කියන්නේ මොකද්ද කියලා. ඔය ඉන්නේ කෙල ඉන්නේ මොකවත් කරන්න බැරුව. පාන්දර 2-3 වෙනකම් ෆෝන් නොබනවනේ. තල්ලු කර කර ඉන්නවා. යකඩ කපනේ වුවයි ඔයනේ ලුණු කපනේ වුවයි සර්පව තම්බනේ ඕනේ බලන්න. උදේ 10ට විතර නැගිටින්නේ. ඔහොම හරියන්නේ. තරුණ මහත්තුරු මතක තියාගන්න ඕනේ. එට ඉඳන් කිසි කෙනෙකුගේ සිගරට් එකක් බොන්නේ නැහැ. ලැජ්ජ නැද්ද එකයි සිගරට් කෑලි බොන්න? එකයි බයිසිකල් වල නැගලා යන්න. පස්සෙන් යන්න. උල්ලි වැඩක් කරලා හරි කමන්නේ හැන්දෑවි ගෙදර ඇවිල්ලා කරන්න තියෙන යුතුයකම් ටික කරලා. ඔය සමහර තාත්තලා බලන්නකො වැඩ ඇරිලා එනවයි යනවයි දෙකම එකයිනේ. තාත්තලා හිතන් ඉන්නේ පොරවල් ගියේ නැත්නම් අරුන්ට වෙරි වෙන්නේ නැහැ කියලා. කාටද යාළුවන්ට? කොල්ලොන්ටත් ඕක තියෙන ලෙඩක්. කොල්ලෝ හිතන් ඉන්නේ යාළුවෝ තරහ වෙනවලු ගියේ නැත්තම්. පුතේ හොඳට කල්පනා කරන්න. මට මාතර තරුණයෙක් කියනවා මෙහෙත් වැල්ලට කිට්ටුයිනේ. අමුදුරනේ පුදුම යාළුවෝ කන්දක්ලු හිටියේ. අසත් පුරුෂයන්ගේ අසුරේ ප්‍රතිඵලය තමයි පිරිඳ නැති වෙනවා, දරුවෝ නැති වෙනවා, දෙමව්පියෝ නැති වෙනවා, සමාජය නැති වෙනවා, පන්සල නැති වෙනවා. අන්තිමේ අපිත් නැති වෙනවා පින්නතුනේ. එහෙම නෙමෙයිද? කවුද ප්‍රිය කරන්නේ? සත්පුරුෂෝ විතරක් ඇසුරු කරන්න. ඔය එක ජරා ගොඩවල් වලට අහු වෙන්න එපා. හරි හොඳට ඉන්න. හොඳට මහන්සි වෙන්න, හොඳට හම්බ කරන්න ඕනේ. හොඳට හම්බ කරන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව අර ජරාවටපත් වුණාට පස්සේ කවුරුවත් නැහැ. අර තාත්තා කියනවා හාමුදුරුවනේ මගේ ඉඩ කඩන් දැන් මට මතක් වෙන්නේ. යාළුවෝ ඉන්නවද? අර තරුණ මේක ටිකක් හොඳට මතක තියාගන්න ඕන. ඔය හැම සතියන්තෙම ටවුන් එකට යන්න බෑනේ ඇයි? ළමයි පන්ති ඇවිල්ලා. අනේ මෙහෙ ගොම් පැටව කොල්ලෝ ඉන්නවා. එහුන් අත කපා ගන්නවා පොඩ්ඩ බැයින. දැකලා නැද්ද? දෙන්න නම් හිතනවා පින්නතුනේ. පිරිවෙන් ඇරලා යනකොට මට ඉතින් අර කෙල්ලෙක් ඉස්සරහ මේක අතුල්ලා ගන්නවා අත මොකෙන් හරි වීදුරු කට්ටකින්. ගොන් කම්පුදේවා. කොල්ලෙක් වුණාම ඔච්චර බූරුවෙක් විදියට හැසිරෙන්න ඕනද? ඔය ගොන් වැඩ කරන්නේ නැහැ හොඳ. තරුණයෙක් වුණාම හොඳ ජවයක් කොල්ලොන්ට හොඳ පෞරුෂයක් තියෙන්න එපැයි. දැක්කද අර ගම්පොළ අවුරුදු 16 කෙල්ලගේ බෙල්ල කැපුවා. කවුද කැපුවේ? කොල්ලට අවුරුදු 27යි. එම කවදාවත් ඔය දේවල් නම් කරන්න යන්න එපා.
අම්මා තාත්තා ගැන හිතන්න. සේරටම කලින් තමන් ගැන හිතන්න. අඳින්න ඩෙනිම් 3ක් නැහැ. මගුල් කණ්ඩ කතාව. මේ පින්නතුනේ මේ සාජහල්ලා වෙන්න හදනවානේ. ඉන්න තැනක් නැහැ. අවුරුදු 28යි දාන්න බ්‍රේස්ලට් එකක්වත් නැහැ. බීලා තියෙන සිගරට් කන්දේ වුණාට. එහෙම නෙමෙයිද? ගෙදර ටොයිලට් එක රීප පටි දෙයක් ගහලා තියෙන තහඩුවක් තියලා. බලනකොට කොල්ලෙක් ඉන්නවා ගෙදර. කෙල බුදි. ඔහොම පුතේ බෑ. තරුණයෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. මෙතෙක් කල් වැරදි කරලා තියෙනවා නම් හෙට ඉඳන් ඔය කරපු මජර වැඩ සේරව නවත්තන්න. හෙට ඉඳන් නවත්තන්න. මොකක් හරි කමක් නෑ රස්සාවක් කරලා හරි ලස්සනට දියුණු වෙන්න. මට කියන්න මෙවට ජාතියක් තියෙනවද? මෙවට ආගමක් තියෙනවද? කවුරු හරි කමක් නෑ ගොඩ නැගෙන්න ඕන මිනිස්සෙක් පින්නතුනි. එච්චරයි. සම්බුද්ධ ශාසනය බැබලෙන්න ඕනේ. චිරත් කල් පන්සල් හැදෙන්න ඕනේ. අපේ හාමුදුරුවරු කියනවා සිරිධම්ම කොල්ලෝ වෙනදට වඩා දැන් පන්සල් එනවලු. මට පින් දෙනවා. අම්මා තාත්තා දරුවෝ එකටම පන්සල් යන්න ඕනේ. අම්මයි තාත්තයි දරුවෝයි එකට පන්සල් යන්න ඕන. කවද්ද අන්තිමට ගියේ? මම මෙහන්නේ තාත්තලාගෙන අම්මලාගෙන. අම්මලාගෙන් අහන්නේ තාත්තලාගෙන් අහන්නම්කෝ. කවද්ද අන්තිමට දරුවොත් එක්ක පන්සලට ගිහිල්ලා බෝමලු ඇමදුවේ? කලන්තේ දාලාද? ඊයේත් මතුගම 4 දෙනෙක් විතර වැටුණා. මේ පිරිස තෙරපෙනවා. මොකද ඉතින් මං කරන්නේ ඕකට? අම්මා තාත්තා දරුවෝ පින්නතුනි පුළුවන් විදියට ඈත් වෙලා ඉන්න. මං කිව්වේ මුලින් මේක වයසක උදවියට ළමයිට මේ ගොරොත්තු දෙන්නේ නැහැ. දාඩිය සැරට කලන්තේ දානවා. ඒ හින්දා කිව්වට ඈත් වෙන්නේ නැහැ. ඔහොම ඉන්න. ඔය තාත්තලා දරුවොත් එක්ක පන්සල් යන්න ඕන. ගෙදරින් කවදාවත් වෛරය ක්‍රෝධය ද්වේෂය පොම්ප කරන්න එපා. බෝමලු අමදින්න, චෛත්‍යමලු අමදින්න දරුවොත් එක්ක ගිහින් කරන්න. පින්නතුනි බල්ලෙකුට පූසෙකුටවත් කරදර කරන්න එපා. මොකද අපි මැරෙන මිනිස්සු. සහෝදරයොත් එක්ක තියෙන අමනාපකම් නැති වෙන්න ඕනේ. අනිත් එක තමයි ඔය හාමුදුරුවොත් එක්ක වෛරක්කාරකම් තියාගන්න එපා. බුදුහාමුදුරුවෝ මොනවා කරන්නද ඔකට? ශාසනික සම්බන්ධතාවය හොඳට නඩත්තු කරන්න. අවදාවත් ගමේ පන්සල නම් අමතක කරන්න එපා. තෙරුවන් වැඩ ඉන්න භූමියේ වතපිලිවෙත කරන්න. අපේ තරුණ මහත්තුරු අපේ තාත්තලා හෙට ඉඳන් මම මේ වෙලාව යන හින්දා බොහොම දඩි පිටි ගාලා මෙවුවා කියන්නේ. උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට අර පැන් වීදුරුවක් පූජා කරන්න. පින් සිද්ධ වෙනවා. මම නිකන් කියනවට කරන්නෝ. කවුද මේක කරන්න ඕනේ? මේක තරුණයොම කරන්න මම යෝජනා කරන්නේ. උදේ මහ දෙයක් නෑ. කෝප්පයක් අරගෙන වතුර ටිකක් දාලා බුදුහාමුදුරන්ට පූජා කරන්න ඔච්චරයි. ගාථා කියන්න ඕනද? අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕනද? සති 3ක් කරන්නකෝ. වෙනතුනේ හෙට ඉර පායනවා සත්තයි. කරන හැම වැරදි වැඩක්ම නවත්තනවා. මොකක්ද අනුභවය? බුද්ධ වත කරන මිනිස්සුන්ට වරදින්නේ නැහැ. එක පාපයක්වත් වෙන්නේ නැහැ. එක අකුසලයක්වත් වෙන්නේ නැහැ. වචනකින්වත් හිංසාවක් පීඩාවක් වෙන්නේ නැහැ. ගෙදර බුදුහාමුදුරුවන්ට පැන් ටික තියන්න, දානි ටික තියන්න.
අම්මයි තාත්තයි එක්ක හොයලා ගෙදර බුදුන් වදින්න. වැඩි හිටියට කිරි අම්මට කිරියත් අට සලකන්න. පුතේ සිගරට් එකක් බොන්න නැතුව ඉන්න බලන්න පුළුවන් නම් හොඳට හම්බ කරන්න හොඳට මහන්සි වෙන්න. කොල්ල වුණාම හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. පෞරුෂයේ ආනුභාවයෙන් මේ තරුණ මහත්තුරු පුරුදු වෙන්න. ඉවසන්න පුරුදු වෙන්න ඕන හොඳට ඉවසන්න. කිසි කෙනෙකුට කටක් කරලා හිතක් රිදෙන්න හෙට ඉඳන් වචනයක් කියන්නේ. ඕන කෙනෙක් බණී, ඕන කෙනෙක් වෛර කරයි, ඕන කෙනෙක් දෙස් දෙවොල් තියයි, ඕන කෙනෙක් පලිගහයි, හෙන ඉල්ලයි. ක්වොලිටි එකක් තියෙන මිනිස්සෙක් ගාව මොනවාද තියෙන්න ඕනේ? සත්පුරුෂකම විතරයි. අනෙක් බණින එක අනෙකගේ වැඩක්, ඉවසන එක අපේ වැඩක්. වෛර කරන එක අනෙකගේ වැඩක්, මෛත්‍රී කරන එක අපේ වැඩක්. ඊර්ෂ්‍යා කරන එක අනුන්ගේ වැඩක්. මුදිතාව තියෙන්න ඕනේ අපි ගාව. ක්‍රෝධ කරන එක අනුන්ගේ වැඩක්, කරුණාව දක්වන එක අපේ වැඩක්. මෙහෙම ගියොත් තමයි නිවන් දකින්න පුළුවන්. මම්මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ අම්මලා තාත්තලා සත්පුරුෂ පින්වත් සියලු දෙනාට උතුම් ධර්ම දේශනාමේ පින්කමේ ආනුභාවයෙන් චිරාත් කාලයක් ඉහෙන් වැජබෙන්න මේ පින් හේතු වාසනා වේවා. සංසාරේ මේ නිර්වාණය දක්වා යන ගමනේ අද මේ පන්සලෙන් බණ අහලා මේ පටන් ගත්ත ගමන නිවන් දකින්න පාරමිතාවක් වේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙමු. පින්කම සංවිධානය කරපු අපේ පණ්ඩිත හාමුදුරුව ඇතුළු උන්වහන්සේට ලොකු උමනාවක් තිබ්බ මේ බණ කියවන්න. පින්කම බොහොම සාර්ථකයි, බොහොම පිළිවෙලයි. අපේ හාමුදුරුව ලොකු වැඩ කරන කෙනෙක්. මං හිතන්නේ ලංකාවේ ලොකුම කූඩුව ගහන්නෙත් හාමුදුරුවද කොහෙද? ඒ නිසා සම්බුද්ධ ශාසනය බැබලෙන්න ඕනේ. සම්බුද්ධ ශාසනය වැජබෙන්න ඕනේ. හදවඩපු අම්මට තාත්තට පිං සිද්ධ වේවා. ගුරුවරුන්ට පිං සිද්ධ වේවා. දෙමව්පියොන්ට පිං සිද්ධ වේවා. මං හදපු වඩපු මගේ අම්මට තාත්තට, මගේ ලොකු හාමුදුරුවන්ට, මගේ ගණේ වැවේ දායකයින්ට, මගේ මියගිය සෙනෙහබර අයියට පිං අයිති වේවා. සියලු දෙවියන්ට පිං සිද්ධ වේවා. සසර කෙලවර ඔබ අප සෑම සියලු දෙනාටම පතන උතුම් බෝධියකින්